යම්කිසි කෙනෙක් ධර්මයට සවන් දෙන්නේ, ධර්මයට පහදින්නේ, බොහෝ දුර ඉඳලා ධර්මය අහන්න එන්නේ, ඔව්හු සසරේ ධර්මයේ අසා ඇති නිසා. ඒ නිසා සතුටු වෙන්න. ඔබ අද මේ ධර්මය අහන්න පැමිණීම සසරේ පුරුද්දක්. මේ පුරුද්ද කල්පයක් නිරේ වැටෙන පාප කර්මයකට ලක් වෙන්නේ නැතුව තුනුරුවන් සරණින් බේරලා හිටියොත් ඉන්ද්‍රිය ධර්මයන් මෝරා ගිහිල්ලා නම් දෙවියන් අතරදී හෝ ධර්මය අවබෝධ කරાવી. නොයසේ නම් මෛත්‍රී බුද්ධ ශාසනය හරි ධර්මය අවබෝධ කරනවා කියන්න තියෙන සාක්ෂිය මේකයි. සත්පුරුෂයන් ඇසුරේ දැන් ධර්මය අහන්න තියෙන කැමැත්ත. ඒ නිසා ඔබට ඔබගේ දැසට අපිව නොපෙනුනාට, ඈතක හිටියත් රූප රාමුවක්වත් නොපෙනුනාට ඔය සවම්පත් වලින් බණපද අහන එක ගැන සතුටු වෙන්න. යම් දවසක මේ විදිහට බණ අහන එක ඔබව සුවපත් කරනවාමයි. ඔබව මේ දුකෙන් නිදහස් කරනවාමයි.